මේ වන විට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සමස්ත අධ්‍යාපන ජාලයම අවුලෙන් අවුලට පත් කරලා තිනවා වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා හෙවත් හරිනි අමරසූරිය අගමැතිනිය විසින්. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මේ රටට එවැගේම ළමයින්ට ළමයින්ගේ අනාගතයට කුමන වගේ ප්‍රතිඵලයක් එයිද යන්න පිළිබඳව දෙමව්පියන්ට මේ රටේ ජනතාවට බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අතීතයේ ළමයින්ට නිසි අධ්‍යාපනයක් තිබුණා. ඒ අධ්‍යාපනය තුළ යම්කිසි විවේකයක් තිබුණා. ඒ හරහා ළමයි තමන්ගේ අධ්‍යාපන රටාව තමන්ගේ ඉලක්කගත අරමුණක් කරා අරගෙන ගියා. නමුත් වර්තමානයේ මේ වගකීමක් නොදරන අගමැතිනිය හෙවත් අධ්‍යාපන ඇමතිවරිය කියනවා මේකට මට වග කියන්න බෑ මම දන්නේ නෑ කියලා. එතකොට ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂක ජෙනරාල්වරිය තමන් මේ පිළිබඳව දන්නේ නෑ කියනවා. එතකොට වග කිය යුත්තේක් නැති NGO සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුදල් වලට අනුන් විසින් සකසන ලද අධ්‍යාපන මොඩියුල අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ හිස මත කඩා හිරුවලා දරුවන්ගේ මනස විකෘති කරලා මේ රට සමලිංගික ව්‍යාපෘතිය සිද්ධ වෙන මහා විනාශකාරී සංස්කෘතික ඝාතක අධ්‍යාපන ක්‍රියාවලියකට මේ වෙන විට වර්තමාන රජය විසින් ඇදගෙන යනවා. මේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. අපි දිගින් දිගට මේ පිළිබඳව කියලා තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සිදුවිය යුත්තේ දේශීයත්වයේ ඓතිහාසිකත්වයේ මේ සියල්ල කැටිකොට නව ලෝකයේ නව රැකියා අවස්ථා උත්පාදනය වෙන පරිදි දරුවන්ගේ මනස සහ අධ්‍යාපන ක්‍රියාවලිය ඉලක්කගත කිරීමයි. නමුත් මේ වර්තමාන නව මොඩියුල හරහා පළවෙනි පන්තිය සහ හයේ පන්තියෙන් ආරම්භ වෙන මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දිගින් දිගටම පැහැදිලිව පේනවා දරුවන්ගේ මනස විකෘති කරන අධ්‍යාපනයට යොමු වෙච්ච මනස ලිංගිකත්වය කරා යොමු කරලා දරුවන් අර හයිටි හා සමානව විනාශකාරී ක්‍රියාවලියකට යොමු කරවන අධ්‍යාපන ක්‍රියාවලියක් තමයි මේ තුලින් ගොඩනගමින් පවතින්නේ. එනිසා අපි රජයට සිහිපත් කරනවා කර්තෘ කෙනෙක් නැති, එහෙම නැත්නම් මේක හරිගස්සපු කෙනෙක් නැති, රජයවත් නොදන්නා බව පවසන මෙන්න මේ NGO කල්ලි හරහා සිද්ධ කරන ලද ඩොලර් මිලියන ගණනාවක් අරගනිමින් ඒ ඩොලර් ගණන හරහා රටේ අධ්‍යාපනය විනාශ කරන මේ ව්‍යාපෘතිය වහා මකුලා ගන්න කියලා අපි රජයට සිහිපත් කරනවා.